මූණ ලස්සන වෙන්නයි කොණ්ඩේ වැවෙන්නයි කියලා විටමින් A කරල් කඩලා ගන්න එකෙන් ඇත්තටම ප්‍රතිඵලයක් තියනවද කියලා ඔයා කවදා හරි හරියටම හොයලා බලලා තියෙනවද? ගොඩක් අය කරන ලොකුම වැරද්දක් තමයි ෆාමසියෙන් බොන්න දෙන විටමින් E කරල් අරගෙන කඩලා කෙලින්ම මූණේ ගාන එක සහ කොණ්ඩේ ගාන එක. ගොඩක් අය හිතන්නේ මේකෙන් ලප කැලල් මැකෙනවා කොණ්ඩේ වැවෙනවා කියලා. හැබැයි මේකෙන් වෙන්නේ ඔයාගේ මූණේ වගේම ඔළුවේ සමත් සම්පූර්ණයෙන්ම විනාශ වෙන එක. මේ ෆාමසියෙන් ගන්න තියෙන විටමින් E කරල් හදලා තියෙන්නේ බඩට ගිහින් උරා ගන්නයි. මේවායේ තියෙන අංශු ගොඩක් ලොකු නිසා අපේ සම හරහා උරාගන්නේ නැහැ. ඔයා මේක මූණේ ගෑවම් වෙන්නේ ඒ ලොකු අංශු සම ඇතුළට යන්නේ නැතුව දූවිලිත් එක්ක එකතු වෙලා සම මතු පිට තියෙන සිදුරු සම්පූර්ණයෙන්ම වහලා දාන එකයි. අන්න ඒ නිසා මූණේ තියෙන තෙල් ගතිය එළියට එන්න විදිහක් නැතුව මූණේ කුරුලෑ පිරීලා තියෙන ලප කැලල් ටිකත් වැඩි වෙලා තවත් කළු වෙලා යනවා. ඊළඟට ගොඩක් අය කරන භයානකම වැරද්දක් තමයි කොණ්ඩේ යනවට මේ කරල් කඩලා තෙල් එක්ක හරි ෂැම්පූ එක්ක හරි කලවම් කරලා කෙලින්ම ඔළුවේ ගාන එක. මූණට උනා වගේම තමයි මේ තෙල් ගතිය නිසා ඔළුවේ සමේ තියෙන සිදුරුත් හිර වෙලා හිස්සොරි පිරීලා තියෙන කොණ්ඩේ ටිකත් ගැලවිලා යන්නේ ඒක ප්‍රධාන හේතුවක් වෙනවා. හරි විදිහට මූණටයි කොණ්ඩේටයි විටමින් E දෙන්නේ මෙහෙමයි. ඒකට මූණේ ගාන්නම හදපු සීරම් වර්ග සහ හිස් කබලට උරා ගන්න පුළුවන් විශේෂ හෙයා සීරම් පාවිච්චි කරන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයාට ඇත්තටම විටමින් අවනතාවයක් තියෙනවා නම් වෛද්‍යවරයෙක්ගේ උපදෙස් මත මේ කරල් නියමිත මාත්‍රාවට වතුරත් එක්ක බොන එක තමයි හරීම ක්‍රමය. ඒ නිසා අද ඉඳන් බොන්න දෙන බෙහෙත් හිතුමතේ මූණේ කොණ්ඩේ ගාන පුරුද්ද නවත්තන්න. නැත්තම් වෙන්නේ සල්ලිත් වියදම් වෙලා ඔයාට නැති ලෙඩක් හැදෙන එකයි. ලස්සන වෙන්න ගිහින් තියෙන ලස්සනත් නැති කරගන්න එපා. මේ වටිනා වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම ෂෙයා කරලා අපේ channel එකත් follow කරන්න අමතක කරන්න එපා.